තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම කෙනෙකුටම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් පිළිබඳව අද සද්ධර්ම දේශනාව ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පිනතුනි හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ත්‍රිකෝටික පාරිශුද්ධිය කියන්නේ කියලා. ත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ මුලින්ම තමන් වැරදි වැඩවලින් වැළකෙන්නට ඕනි. දෙවෙනි කාරණාව තමයි අන් අයවත් වැරදි වැඩවලින් වළක්වා ගන්නටත් ඕනි. තුන්වෙනි කාරණාව තමයි වැරදි වැඩවලට අනුබල නොදී ඉන්නත් ඕනි. මෙන්න මේ කාරණා තුන තමයි ත්‍රිකෝටික පාරිශුද්ධිය හැටියට බුදුජානන් වහන්සේ විසින් පෙන්වා දීලා තියෙන්නේ. පින්නතුනි මේ පිළිබඳව මේ විදිහට කිව්වට අපිට තේරුම් ගන්නට යක් අමාරුයි. උදාහරණ වශයෙන් අපි මේ බව පෙන්වා දුන්නොත් ප්‍රාණඝාතය ගත්තොත් ප්‍රාණඝාතය තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි තව කෙනෙක් ප්‍රාණඝාතය කරනවා දැක්කොත් ඒ කෙනාව මුදවා ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ කෙනාව වළක්වා ගන්නට ඕනේ. ප්‍රාණඝාතයේ ආදීනවය පෙන්වා දීලා ප්‍රාණඝාතයෙන් එක ප්‍රාණඝාතයක් සිද්ධ කරගත්තොත් ආත්ම භාව 500ක් ඒ සඳහා යොමු වෙනට සිද්ධ වෙන බව පැහැදිලි කරලා දීලා ඒ ආදීනව පෙන්වා දීලා ඒ මුදවා ගන්න කටයුතු කරන්නටත් ඕනි. ප්‍රාණඝාතයක් සිද්ධ කරනකොට ඒවට අනුබල නොදී ඒ වගේ ආදීනව පෙන්වා දීලා ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රාණඝාතය නොකිරීමේ ආදීනවේ පෙන්වා දීලා ඒ කෙනාව මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙනවා නම් ඒක වටිනවා. අන්න ඒ දේවල් තමයි අපි අපේ ජීවිතයට යොමු කරගත යුතු වෙන්නේ. ප්‍රාණඝාතයේ පමණක් නෙවෙයි සෑම දෙයක්ම අපි දන්නා වැරදි දේවල්. ඒ වැරදි දේවල් වලින් Taman වැළකෙනවා වගේම අන් අයත් වළක්වනවා වගේම තව කෙනෙක් සිද්ධ කරනකොට අනිත් අය වැරදි වැඩක් කරනවා නම් ඒ වැරදි වැඩට අනුබල නොදී ඉන්නේ නැතුව ඒ අයව මුදවා ගන්නට නිදහස් කර ගන්න කටයුතු සිද්ධ කරන්න ඕනි වෙනවා. අද සමාජයේ මේ දේවල් කොච්චරනම් දේවල් සිද්ධ වෙනවද? ප්‍රාණඝාතය, අදත්තාදානය, මෙන්න මේ වගේ දේවල්. පන්සිල් ගත්තොත් පන්සිල් පද පහම කඩන තන් තියෙනවා. ඒ වගේ වැරදි වැඩවලින් වැළකීලා සාර්ථක ජීවිතයක් ගත කරන්නට අපි හැම කෙනෙක්ම උත්සුක වෙන්නට ඕනේ. උත්සාහවන්ත වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. අලංකාර වෙන්නේ. මෙන්න මේ කාරණා තුන අපි අපේ මෙලෝ ජීවිතයට වගේම පරලෝකයේ ජීවිතයටත් උපකාරය කරගන්නට කියන දහම් පණිවිඩයත් එක්කම මා නිහඬ වෙනවා ඔබ සෑම සුදිනාටම තෙරුවන් සරණින් යහපත සැනසෙල්ල උදා වේවා.